අඟහරුවාදා අරුත්බර ජීවිතයෙන් අපි වැඩිපුර පුංචි දරුවෝ ගැන කතා බහ කරනවා. ඔවුන් අපේ රටේ ලෝකේ හෙට දවස. ඒ නිසා අපි අද දවස තුල ඔවුන් වෙනුවෙන් වැඩිපුර කතා බහ කරන්න සූදානම්. නිරන්තරයෙන් නිරෝගී දරුවෙක් බිහි කර ගැනීම පිළිබඳව බොහෝ විට සමාජයේ කතා බහ වෙනවා. නිරෝගීකමට සමානවම බුද්ධිමත් දරුවෙක් බිහි කර ගැනීමයි ඊටාම වැදගත් වෙන්නේ. ඒ නිසා අපි හිතුවා අඟහරුවාදා අරුත්බර ජීවිතේ මේ ගැන ටිකක් වැඩිපුර කතා බහ කරන්න ඕනේ කියලා. ඒ කතා බහ වෙනුවෙන් අපි කැඳවා ගත්තා රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දුමින්ද ගුරුගේ මහත්මයා. මම ඔබතුමාව පිළිගන්නවා අයිබෝන් කියලා. අයිබෝන් කතිකාචාර්යතුමා දැන් අපි දරුවෙක්ගේ පෝෂණය පිළිබඳව නම් නිරන්තරයෙන් කතා බහ කරනවා. හැබැයි පෝෂණයට සමානව ඔහුගේ බුද්ධි වර්ධනය වෙනුවෙන් අපි කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන කියන කාරණේ පිළිබඳ සමාජයේ එච්චර දැනුවත් නැහැ කියලා අපි හිතන්නේ. ඒ නිසා අපි ආරම්භයක් විදිහට කතා කරමු දරුවෙක්ගේ පෝෂණය නිරෝගීකමට සාපේක්ෂව කොහොමද බුද්ධි වර්ධනය ඇති කරගන්න ඕන කියන කාරණේ. ඔවමල දැන් හැම අම්ම කෙනෙකුම තාත්තා කෙනෙකුම හීනයක් තියෙනවනේ තමන්ගේ දරුවා බුද්ධිමත් කෙනෙක් නිරෝගී කෙනෙක් කරගන්න ඕනේ කියලා. බුද්ධිමත් දරුවෙක් හා නිරෝගී දරුවෙක් හදාගන්න නම් වැදගත්ම කාලේ මොන කාලෙද? චුට්ටක් හිතුවොත් මොන කාලේ වෙන්න පුළුවන්ද දරුවෙක්ගේ වටිනම කාලේ? අපි ඒකට කියනවා පෙරාපුරතරන් කාලය කියලා. ඒ තරම් වටින කාලය. එතකොට හිතන්න පුළුවන් මේ ජීවිතේ හැම දවසම වටිනවා කියලා. නමුත් දරුවෙක් බුද්ධිමත් කරගන්න නම් වටිනම කාලේ තමයි මුල් දින 1000. මුල් දින 1000 කියලා කියන්නේ දරුවෙක් මව්කුස පිළිසිඳගත්ත දවසේ ඉඳලා සාමාන්‍ය මව්කුස තුල දින 280ක් විතර ඉන්නවා. ඊට පස්සේ 720ක් විතර කාලේ. ඒ කියන්නේ ආසන්න වශයෙන් මුල් අවුරුදු 2 හරිම වැදගත් කියලායි පර්යේෂණ වලින් සොයාගෙන තියෙන්නේ. ඒකට හේතුව දරුවෙක්ගේ මොලෙන් 80ක් වර්ධනය වෙන්නේ මේ කාලේ. එතකොට ඇත්තටම තමන්ගේ දරුවා බුද්ධිමත් දරුවෙක් කරගන්න ඕන නම් අපි මහන්සි වෙ යුත්තේ මේ කාලේ. ඒ කියන්නේ ඒක හරියට මේ වගේ 80 කියලා කියන්නේ මේ පාට කරපු කොටස. එහෙම නැත්නම් මේ 120 කියලා කියන්නේ මේ පුංචි කොටස. අපේ අම්මලා තාත්තලා ගොඩාක් මහන්සි වෙනවා තමන්ගේ දරුවා බුද්ධිමත් කරගන්න මේ 80 ගියාට පස්සේ. එතකොට සිමෙන්ති කොටයක් වුණත් හයි වෙන්නේ ඉස්සරලා ඒ දේවල් කරගන්න. එහෙම නැත්නම් එහෙම අපිට ඒකේ ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ වගේ තමයි මේ කාලය හරිම වැදගත් දරුවෙක්ගේ ඒ කාලය තුල අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හෝ වැඩිහිටියෙක් දරුවා වෙනුවෙන් මහන්සි වුණොත් ඒ දරුවා බුද්ධිමත් කරගන්න එක පුළුවන්. දැන් දරුවෙක් බුද්ධිමත් වෙන එක අපේ ලබා උපන් හැටි හෝ කරුමෙ නෙවෙයි. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් උනන්දු නම් ඕනම දරුවෙක් බුද්ධිමත් කරගන්න පුළුවන්. දැන් අපි කිව්ව විදිහට 80ක් වර්ධනය වෙන්නේ මේ කාලේ වගේම මේ කාලේ තියෙන විශේෂත්වය තමයි දරුවාගේ මොළය ඇතුලේ තියෙන සෛල කෝටි ගාණක්. ඒවට අපි නියුරෝන කියලා කියයි අක්ෂණ කියලා කියයි මේ වැඩසටහන තුල අමිල අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම මිනිසුන්ට තේරෙන දැනෙන වචනවලින්. ඒ නිසා අපි ලොකු වචන මොනවත් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට අපි උදාහරණයක් ගත්තොත් දරුවගේ මොළයේ තියෙනවා සෛල කෝටි ගාණක්. ඒක සෛලයක් අපි හිතුවොත් එහෙම මේ ගෙදර අපේ ගෙදර තියෙන බල්බ් එකක් ගැන හිතන්නකො. බල්බ් එකක් කියලා. එතකොට ඒ විදිහේ බල්බ් තියෙනවා කෝටි ගාණක්. හැබැයි දැන් මේ ගෙදර බල්බ් එක තිබුණාට බල්බ් එක පත්තු කරන්න නම් කවුරු හරි ගිහලා ස්විච් එක දාන්න ඕනේ. ඒ වගේ තමයි දරුවෙක්ගේ මොළය ඇතුළෙත් මේ බල්බ් ටික පත්තු කරගන්න නම් අපි මේකට කරන්ට් එකක් දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි බල්බ් ටික පත්තු වෙන්නේ. ඒක ලොකු අමාරු වැඩක් නෙවෙයි. එතකොට දරුවගේ මොළයේ තියෙන මේ සෛල අතර සම්බන්ධතා හදා ගන්න ඕනේ. ඒ සම්බන්ධතා හදා ගන්න නම් අපිට තියෙනවා කටවල් පහක්. දැන් අපි දන්නවා බඩට කන්න දෙන්න තියෙන එක කටයි. හැබැයි මොළයට කන්න දුන්නොත් තමයි දරුවෙක් බුද්ධිමත් කරගන්න පුළුවන්. ඒතර බඩට විතරක් කන්න දීලා හරියන්නේ නැහැ. ඒතර මොළයට කන්න දෙන්න කටවල් පහක් තියෙනවා. මොනවද මේ කටවල් පහ? ඇහැ, කන, නහය, සම, දිව. ඒතර මේ කටවල් පහට පුළුවන් තරම් කන්න දෙන තරමට දරුවා බුද්ධිමත් කරගන්න පුළුවන්. එතකොට පොඩි ගැටලුවක් එයි කොහොමද මේ කන්න දෙන්නේ? ඒක හරිම සරලයි. දැන් අපි බැලුවොත් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා හෝ වෛද්‍ය විද්‍යාලයට හෝ ගිහිල්ලා බැලුවොත් වැඩිපුර ඉන්නේ කාගේ දරුවෝද කියලා. ඒ කියන්නේ අම්මලා මොන විදිහ අම්මලා තාත්තලාගේ දරුවෝද කියලා. අපිට පේන එක තමයි දැන් ගමේ ඉන්න අම්මලා තාත්තලාගේ දරුවෝත් විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා තියෙනවා. නමුත් 10ක් ගත්තොත් වැඩි හරියක් ඉන්නේ එක්කෝ ගුරුවරුන්ගේ දරුවෝ, එක්කෝ වෛද්‍යවරුන්ගේ දරුවෝ, එක්කෝ නැත්තම් ඒ වගේ තලයක ඉන්න අයගේ දරුවෝ තමයි වැඩි හරියක් විශ්වවිද්‍යාලවලට වෛද්‍ය විද්‍යාලවලට ගිහිල්ලා තියෙන්නේ. එකෙන් කියවෙන්නේ නැහැ ගමේ ඉන්න අය ගිහිල්ලා නැහැ කියලා. එකෙන් කියවෙන්නේ ගමේ ඉන්න හෝ අපේ මේ සාමාන්‍ය අම්මලා තාත්තලා දරුවන්ට යවන්න බෑ කියලාද? නෑ. මොකද ඒ අම්මලා තාත්තලා දන්නවා මේ අවුරුදු 3 ඇතුළත
දරුවගේ මොලේ තියෙන මේ සෛල අතර සම්බන්ධතාව උපරිම හදාගන්න. ඒ උපරිම සම්බන්ධතාව හැදුනොත් තමයි දරුවෙක් බුද්ධිමත් කරගන්න පුළුවන්. කාරණා තුනක් මෙතෙන්දී ඉටු වෙන්න ඕනේ. එකක් තමයි මේ දරුවගේ මොලේ ඇතුලේ තියෙන සෛල ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ දාගෙන තියෙන බල්බ් ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් කියවෙනවා තප්පරයකට 700ක් බල්බ් දාගන්න පුළුවන්. එතකොට මේ එක සෛලයකට පුළුවන්ලු තව සෛල 15000ක් එක්ක සම්බන්ධතාව හදාගන්න. එතකොට අපිට තේරෙන්න ඕනේ අපේ ගෙදරක ඉන්නවා නම් අවුරුදු 2කට 3ට අඩු දරුවෙක් සම්කීර්ණ ක්‍රියාවලියක් මේ හැම වෙලාවෙම හැම තප්පරයකම ඉගෙන ගන්න මොහොතක්. එතකොට එයාට ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල්, නහයට දැනෙන සුවඳ, දිවට දැනෙන රස මේ හැම එකකින්ම ස්පර්ශය මේ කියන හැම එකකින්ම දරුවගේ මොළයේ තියෙන සෛල අතර සම්බන්ධතාව හදාගන්න පුළුවන් වෙනවා. එතකොට අපි පොඩ්ඩක් පෙන්වන්න රූප සටහනක් මාර්ගයෙන් මම මෙතන පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්. දරුවෙක් මව්කුස පිළිසඳගත්ත දවසේ ඉඳලා අවුරුදු 3ක් යනකම් එක අම්මා කෙනෙක් කරේ දරුවගේ මේ ඇහැට කනට නහයට හමට දිවට කන්න දෙන්න ඕන විදිහේ දේවල් ඒ දරුවත් එක්ක මුලින් ඉඳන්ම කරා. තව අම්මා කෙනෙක් ඒ තරම් එච්චර මහන්සි වුණේ නැහැ. ඔහේ දරුවා නිකන් හැදෙන්න ඉඩ දුන්නා. අවුරුදු 3ේදී බැලුවා ඒ දරුවගේ මොලේ කොයි වගේද කියලා. එතකොට දැන් මම මේ පෙන්වන රූප සටහනේ පේනවා ඒ දරුවගේ මොලේට කන්න දීපු ඒ කියන්නේ බඩටයි මොලේටයි දෙකටම කන්න දීපු දරුවගේ මොලේ ප්‍රමාණෙත් විශාලයි. හොඳට බැලුවම පේනවා ඇති සෛල අතර තියෙන ඒ කියන්නේ පත් වෙලා තියෙන බල්බ් ගාන වැඩි තීරණ භාෂාවෙන් කිව්වොත්. එතකොට පැහැදිලි ඇති සම්බන්ධතා ප්‍රමාණෙත් වැඩි. ඒ කියන්නේ සුදු පාට ගුලියක් වගේ පේන්නේ. අනිත් දරුවගේ මොලේ කුඩයි. ඒ කියන්නේ තියෙන සෛල සංඛ්‍යාව අඩුයි. එතකොට දැන් මේක දිහා බලලා අවුරුදු 3ේදී දරුවෙක්ගේ මොලේ මේ තියෙන ස්වභාවය දිහා එහෙම නැත්නම් දැන් මම මේ පෙන්වන රූප සටහන අනුව බැලලා කියන්න පුළුවන් නිගමනය. ආසන්න වශයෙන් අපිට නිගමනයකට එත හැකි මේ දරුවාගේ බුද්ධි මට්ටම. දැන් තේරෙන විදිහට කිව්වොත් අමිල ඕක මිනිස්සුන්ට තේරෙන්නේ මේ දරුවා ශිෂ්‍යත්වයේ පාස් වෙන්න තියෙන ඉඩකඩ තියෙනවද නැද්ද කියන එක අවුරුදු 3ේදී තීරණය වෙලා ඉවරයි. එතකොට හැබැයි අපේ අම්මලා තාත්තලා මහන්සි වෙන්නේ අවුරුදු 3 පෙන්නට පස්සේ. එතකොට ඒකයි මේ කාලේ තියෙන වැදගත්කම. එතකොට තව රූප සටහනක් මම පෙන්වන්න පුළුවන්. දැන් මේ රූප සටහන අනුව පේනවා දරුවෙක් ඉපදෙනකොට තියෙන සෛල ප්‍රමාණය. හරි ඒ සෛල ප්‍රමාණය මාස 6ක් යනකොට ඒ සෛල අතර සම්බන්ධතා ගොඩක් ඇති වෙලා තියෙනවා කියලා පේනවා. අවුරුදු 2 ගියාට පස්සේ අවුරුදු 2ේදී සම්බන්ධතා ප්‍රමාණය අතිශයින් විශාලයි. එතකොට සමහර දරුවන්ගේ අවුරුදු 2 ගිහිල්ලත් මොලේ පේන්නේ අර පළවෙනි රූප සටහනේ පේන ඒ කියන්නේ සෛල අතර සම්බන්ධතාව එච්චර හැදිලා නැහැ. ඒතර දැන් අපි පොඩ්ඩක් බලන එක වටිනවා. අපේ ගෙදර ඉන්න දරුවගේ මොලේ ඇත්තේ කොයි පැත්තට බර වෙන්නද? ඒ කියන්නේ දැන් මේක කතා නොකර කියලා මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ගේ නරඹන්නන්ගේ දරුවෝ බුද්ධිමත් තමයි. නමුත් අද ඉඳන් මහන්සි වුණොත් මීට වඩා තව කීයක් හරි සෛල අතර සම්බන්ධතා ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඒතකොට ඒක තමයි වැදගත්කම මේ කාලේ තියෙන මුල් දින දාන.